ඒ ගල්වඩුවාගම එදා හිටපු මහා කලාකරුවා මුදුරුවක සිත්තම් කරනවා මෙන්න මේ කලාවැවේ ඇඳෙන්නා වූ සරැලි. ඒ අවකන පිළිම වහන්සේගේ බුදු සිවුර. ඒ කලාවැවේ වැව්දිය මත ඇඳෙන්නා වූ වාරැලි සලකුණු වුණා වූ අවකන පිළිම වහන්සේ බලන්නට අපි කියනවා අවකන මහා විහාරය. අවකන බුදු සිවුරේ රැලි කලාවැවේ දියඹේ සැලි යෝධ ඇලේ ගලා ඇති ඉසිරිසාර කෙතේ අඳි. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ධාතුසේන රජතුමාන් විසින් ඉදිකරවන ලද්දක් බවට සැලකෙන අවකන පිළිම වහන්සේ කලාවැවට බටහිර දිසාවෙන් උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවකන ග්‍රාම නිලධාරීන් වසමේ පිහිටලා තියෙනවා. එදා අවකණ්ඩේශයෙන් පැමිණි. එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානයේ ආසන්න ප්‍රදේශයකින් පැමිණි ඒ ගල් වඩුවෙක්. එහෙම නැත්නම් ඒ ශෛලමය මූර්ති සම්බන්ධ හසල දැනුමක් ඇති ගුරුවරයෙක් විසින් හොඳින් පුරුදු පුහුණු කරන ලද ගෝලයෙක් කරපු නිර්මාණයක් හැටියට තමයි මේ අවකන පිළිම වහන්සේ ජනප්‍රවාදගත වෙලා තියෙන්නේ, ඉතිහාසගත වෙන්නේ. ඒ තමයි බරණ කියන ගල් වඩුවාගේ නිර්මාණයක් හැටියට. මේ පිළිම කර්මාන්තයෙන් බරණ ගල් වඩුවා කෙරෙහි පැහැදෙන ධාතුසේන මහරජතුමා බරණ ගල් වඩුවට ගම්වරයක් තෑගි දුන් බව ඉතිහාසය අපට කියනවා. ඉතින් මේ ගම්වරය තමයි කලාවැවට එපිටින් අදටත් දකින්නට ලැබෙන්නා වූ ගල් වඩුවාගම කියන ගම්මානය. ඒ බරණ ගල් වඩුවාට ධාතුසේන රජතුමා විසින් මේ පිළිම කර්මාන්තයෙන් සතුටටපත්ව ලබා දීපු ගම්වරය. හිටි සමබංග ඉරියව්වෙන් පද්ම පීඨයක් මත නිර්මාණය කරලා තියෙන මේ පිළිම වහන්සේගේ උස මීටර් 11.36ක් වෙනවා. ඉතින් මේ ට්‍රින්ගෝමෙට්‍රික් ක්‍රමයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාගත්තා වූ මිනුම් දර්ශකයට අනුව අමරාවති කලා ශිල්පීය ලක්ෂණ සහිතව අභයගිරි සම්ප්‍රදායට අනුව නිර්මාණය කරලා තියෙන මේ පිළිම වහන්සේගේ සිවුර තනි රැලි සහිත ස්වභාවයකින් ඒකාංශ පාරූපණ ක්‍රමයට නිර්මාණය කරලා තියෙනවා. පිටිපතුල් ආසන්නයෙන් සිවුරට යටින් අඳන කඩය පේන විදිහට. මේ ප්‍රතිමාවේ වම් අත ඉහළට ඔසවාගෙන වම් අතේ ඇඟිලි වලින් වම් උරහිස ස්පර්ශ කරන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. පිළිම වහන්සේගේ දකුණු අත වැලමිටෙන් නවා ඍජුව ඉහළට ඔසවා සිටින ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඒක විද්වත් මතයක් හැටියට ගත්තොත් අභය මුද්‍රාව ආසින්සන හෝ ආහ්වාන මුද්‍රාව විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. දක්ෂිනාවර්තව කැරකී ගිය අක්බඹරු හිසකෙසින් යුත් පිළිම ශීර්ෂයේ රන්සි මාලය නිර්මාණය කරලා තියෙනවා. ඒ මත්තේ ඉදි කරලා තියෙන සිරස්පත පසුකාලීනව සවි කරන ලද්දක් බවට තමයි තොරතුරු සඳහන් වෙන්නේ. අවකන බුද්ධ ප්‍රතිමාවේ මේ ප්‍රතිමා ලක්ෂණ අනුව ගත්තහම මේ පිළිම වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන මහායාන බුදුදහමේ අභයගිරි සම්ප්‍රදායට අනුව ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී හෝ ඊට පසුව අපේම හෙළ නිර්මාණ කරුවෙකු විසින් ලේ කඳුළු දහඩිය මහන්සිය කැපකිරීමෙන් කරන ලද්දා වූ විශිෂ්ට වූ නිර්මාණයක් කියන එක අපිට පැහැදිලිවම කියන්නට පුළුවන්කම තියෙනවා.